එක දවසක් අපේ රාජ්‍ය ආර්ථිකයේ පබ්ලික් සෙක්ටර් දේශනය මහාචාර්ය සමරනායක කියලා කෙනෙක් තමයි දේශනය අපට කරේ. 3-5 ගෑනු ළමයි ටික සේරම ඉස්සරහා පෝලිං වල අපි ඥානවන්තයෝ නිසා පිටිපස්සේ පෝලිං වල මඩත් පිටිපස්සේ තවත් සෙට් එකක් ඉන්නවා වාඩි වෙලා. අපි අමාරුවෙන් 3-5 දේශනේ අහගෙන ඉන්නකොට මම කොලයක් අරගෙන ලිව්වා. දැන් අපේ දේශන අතරතුරදී සමහර ඒවා නිදි. ඒ නිසා මම කොලයක් අරගෙන ලිව්වා නිදා සිටියා ඇති අවදි වීමට කාලයයි මේ කියලා කොලේ ලියලා ඉස්සරහා හිටියා මගේ යාළුවාට මම ඔක දෙනවා. හිමින් දෙනවා. ඒක මහාචාර්යවරයා දැක්කේ නෑ. හැබැයි ඌ අරගෙන මොනවද කුරුටු ගෑවා. ඒක අපේ ප්‍රොෆෙසර් දැක්කා. එයා hina වෙලා ඇවිල්ලා කොලේ ගත්තා. දැන් අපි හැමෝටම ප්‍රශ්නයක් මෙයා මොනව කරයිද කියලා. එයා කොලේ අරගෙන ඉස්සරහට ගිහිල්ලා කියෙව්වා. කියෙව්වම තියෙන්නේ මම ලියපු එක මුලින්ම කියෙව්වා. නිදා සිටියා ඇති අවදි වීමට කාලයයි මේ. අපේ ඉස්සරහ හිටපෙකා ලියලා තියෙනවා. නෑ 5ට නැගිට්ටාම ඇති. දේශනේ 3-5. ඌ ලියලා නෑ 5ට නැගිට්ටාම ඇති. මහාචාර්යවරයා විහිළුවක් කියලා එක good joke කියලා hina වෙලා නිකන් හිටියා. හැබැයි මහාචාර්යවරයාගේ හිත රිදිලා තිබුණා. ඒ අවුරුද්දේ එයා ඉතිහාසය හදපු අමාරුම පේපර් එක අපට හැදුවා. අපිට ප්‍රතිඵලය බොහොම අඩු වුණා. හරිද? මේ විශ්වවිද්‍යාලයේ රස මතකය අපේ අවසන් ප්‍රතිඵලයට ඒ ප්‍රතිඵලය බලපෑවා. සරසවිය හැම විටම රස මතක පිරුණු තැනක්. ආයිබෝවන්.